ජීවිතේ හරියට පොතක් වගේ. දන්නවද ඒක? ඔයා තමයි ඔයාගේ පොතේ රචකයා. ඔයා තමයි ඔයාගේ පොත ලියන්න ඕනේ. මේ පොතේ පිටුවක් වැරදුනා කියලා මුළු පොතම විසි කරන්න හොඳ නැහැ. අපි එහෙම කරන්නේත් නැහැ. ආයෙ අලුත් පරිච්ඡේදයකින් අපි ආයෙ පොත ලියන්න පටන් ගන්නවා. ඉතින් මේ ජීවිතේ මං කියන පොතක් වගේ කියලා. ජීවිතේ සමහර තැන් අපි කඩන් වැටෙනවා. සමහර තැන් අපි ඉස්සරට සමරනවා. මේ ජීවිතේ එක පරිච්ඡේදයක් වැරදුනා කියලා ඔයාගේ සම්පූර්ණ ජීවිතේම වරදින්න විදිහක් නැහැ. ඔයාගේ ජීවිතේ ආයෙ ලියන්න පටන් අලුතෙන් පටන් ගන්න. අලුත් විදිහට හිතන්න. මේ අලුත් විදිහට හිතනකොට ඔයාගේ ජීවිතේ හරි ලස්සනයි. ඒ නිසා ඔයාගේ ජීවිත පොත හරි ලස්සනට ලියන්න, සමාජයට වැදගත් විදිහට, වැදගත් විදිහට. නැත්නම් එක කියවන අයට හරි කම්මැලි පිටි. දවසක ඔයාගේ ජීවිත පොත කියවන මිනිස්සයාට ආස හිතෙන විදිහට මේ මිනිස්සයා මොකක් ලස්සනට මේ පොත ලියපු කෙනෙක් කියලා හිතෙන විදිහට ලියන්න පුරුදු වෙන්න. එතකොට ඒ ජීවිතේ හරි ලස්සනයි. මිනිස්සෙක් ගන්න දෙයක් තියෙනවා. වටිනාකම් වැදගත් මිනිස්සෙක් විදිහට ලෝකේ ජීවත් වෙනවා. ඒක තමයි කාරණා. ඉතින් දරුවන් සරණයි. ආයි දවසක හමු වෙනකොට ඔයාගේ ජීවිත කතාවට හරි ලස්සනට ලියන්න පුරුදු වෙන්න.